හරි අපි පටන් ගමු. එතකොට මට පොඩ්ඩක් ටක් ගාලා දාන්න බලන්න අද තමයි පළවෙනි මීටින් එකට ආපු කට්ටිය ඉන්නවද මෙතන? කලින් එකකටවත් ඇවිල්ලා නැහැ. අද තමයි පළවෙනියටම ආවේ. chat එකේ දාන්න පොඩ්ඩක් කවුද එහෙම ඉන්නේ කියලා. ඉන්නවනේ. ඔව් සෑහෙන ෆස්ට් ටයිම් කට්ටිය තමයි ඉන්නේ. රයිට් ඕකේ. ඉතින් ඊටම සාදරයෙන් පිළිගන්නවා අපේ ගෲප් එකට. මම එතකොට මේ ආපහු අර මුලින් ඉඳන් කරුණු කාරණා අද කතා කරන්නේ නැහැ. අපි දැන් මේ මෑතක පටන් ගත්ත බූට් කැම්ප් එකේ වීඩියෝස් තුනක් නේ තියෙන්නේ. තුන මං හැම ගෲප් එකකටම දැම්මා. ඒ ටික බලන්න සහ ඔයාලා බූට් කැම්ප් කියලා WhatsApp ගෲප් එක නැත්තම් සහ අපේ මේන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ නැත්තම් ඒකට ඇඩ් වෙන්න. account එක හදලා වෙරිෆයි කරගන්න. මේ එකල මට මෙසේජ් එකක් දාන්න. එතකොට මේ ඒ ගෲප් වලට ඇඩ් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊට කලිමුත් අපි සෙෂන් 8ක් විතර කරා සෑහෙන දේවල් ගැන ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියන එක ඉඳන් ඒක අපි ඔක්තෝබර් මාස වගේ කරපු එකක්. ඒ වීඩියෝසුත් ඔයාලට බලන්න පුළුවන්. ඒ YouTube channel එකේම තියෙනවා ෆොරෙක්ස් කියලා ප්ලේලිස්ට් එක. හරි. එතකොට මේ ඉතින් ගිය සතියේ සහ ඊට කලින් ඉස්සෙල්ලාම අපි කතා කරා අපි මෙතනදී මූලිකවම ට්‍රේඩින් කරේ ගොඩක්ම කරේ ලයිව් ට්‍රේඩින්. හරි. ලයිව් ට්‍රේඩින් කියලා කිව්වහම මේ පළවෙනි දෙවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයාලට ඒක තේරෙන්නේ නැති ලයිව් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. තුන්වෙනි වීඩියෝ එකේදී අපි ගිය සතියේදී කරේ ඇනලයිසිං වල පාර්ට් 1 එක මොනවා කරන්නත් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ කොහොමද? මොකද්ද මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ? ඒක අඳුරගන්නේ කොහොමද කියන එක තමයි කරේ. හරි. එතකොට අද එතනින් එහාට කාරණා කීපයක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහ පොඩි දේවල් ටිකක්. හරි. එතකොට අපි කොපි ට්‍රේඩින් එකත් මේ ඊළඟ සතියේ අඟහරුවාදා හෝ බදාදා පටන් ගන්නවා. ඒ ගැනත් මම චූටි දේවල් ටිකක් කියන්නම්. මොකද්ද කොපි ට්‍රේඩින් කියන්නේ කියලා. දැන් අපි කලින් සිග්නල් සර්විස් එකක්, ඒ කියන්නේ normal සිග්නල් channel එකක් පටන් ගන්න. ඒකේ අපි සිග්නල් ෂෙයා කරා. ඒකේ ස්කැල්පින් සහ ස්විං කියන ඩේ ඔය තුනටම අදාළව සිග්නල් ෂෙයා කරලා ඒවා ට්‍රේඩ් කරන්න කියලා කිව්වා. එතකොට එතනදී ආපු ප්‍රශ්නේ තමයි සමහර කට්ටිය ප්‍රොෆිට් වෙනවා සමහර කට්ටිය හැම එකම ලොස් වෙනවා. ඒකට හේතුව හොයලා බලනකොට අර මූලික කාරණා ට්‍රේඩ් එක දාගන්න විදිහ, ස්ටොප් ලොස් එකක් දාගන්න විදිහ, ටේක් ප්‍රොෆිට් එකක් දාගන්න විදිහ, ලොට් සයිස් එක මැනේජ් කරන විදිහ, ඕවගේ අපහැදලිකම් මත සමහර ප්‍රොෆිට් වෙච්ච ට්‍රේඩුත් සමහරු ලොස් වෙලා තිබ්බා. එතකොට දැන් ගොඩක් කට්ටිය දැන් සාමාන්‍යයෙන් අපි ට්‍රේඩින් ඔයා ඉස්සරහටම කරා යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ සාමාන්‍යයෙන් අඩුම ඩොලර් 250කින්වත් තමයි තනියම ට්‍රේඩ් කරනවා නම් පටන් ගන්න සුදුසු. එකපාරට ඩොලර් 250ක් දාන්න බෑනේ. දැන් පිට රට කවුරු හරි ඉන්නවා නම් එයාට ඩොලර්ස් වලින් නම් පඩිය එන්නේ. ඔයාට පුළුවන් ඩොලර් 250ක් දාගන්න. මං කියන්නේ දාන්නම කියලා නෙමෙයි පුළුවන් කිය. දැන් ලංකාවේ දානවා නම් 75000ක් විතර එනවනේ. ඒකට අමාරු. ඒත් දැන් ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරනවා නම් අඩුම ඩොලර් 50ක්වත් තමන්ගේ account එකේ තියෙන්න ඕන. එහෙම නැතුව ඇත්තටම වැඩක් නැහැ. මම ඒකටත් ඔප්ෂන් කීපයක් ආපු දවස් ඉඳන් කියනවා. දැන් අලුත් කට්ටියටත් කියන්න. මේ ට්‍රේඩින් කරන්න ඔයා කියන්නේ account එකට සල්ලි දාගන්න ණය වෙන්න එපා. ණය වෙලා සල්ලි දාගෙන ඇවිල්ලා මම සතියෙන් ඒක හොයන්නම්. පොලියට සල්ලි අරන් ඇවිල්ලා ඊළඟ මාසේ පොලියත් එක්ක හොයලා බේරන්නම්. හරි. එහෙම ඒ කියන්නේ කොහොමත්ම කායින් හරි ඉල්ලන් ඇවිල්ලා ඒ වගේ ඒවා කරන්න එපා. හරිද?
මම ඔක්තෝබර් සැප්තැම්බර් අපි මේ ජනවාරි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට අපි පරණ හිටපු කට්ටියට කිව්වේ ඔයා ඩොලර් 50ක් තමයි ඔයාට අවමේ ඕනේ. ඒ ඩොලර් 50ත් ඔයාට එකපාරට හදාගන්න අමාරු නම් ඔයා ජොබ් එකක්ද කරන්නේ බිස්නස් එකක් කරනවද නිකම්ම ගෙදර ඉන්නවද ඒක ඔයානේ දන්නේ. එතකොට පොඩ පොඩ එකතු කරගන්න. දැන් 50000ක් නම් ඩොලර් සෝරි ඩොලර් 50ක් කියලා කියන්නේ රුපියල් 15000. සරලව හිතන්නකෝ 15000 15500 කොහම ගාණක් වෙයිනේ. දැන් අද වයින් රේට් එක 310යි නම් හරි. එතකොට ඒ වගේ 15500ක් වගේ යනවනේ. හරි. එතකොට දැන් මේ 15000 වාට එකතු වෙන්න පුළුවන් මාසෙට 2000ක් එකතු කරගෙනද 3000ක් එකතු කරගෙන කැටයක් හරි කවන්නේ අර එහෙම කරලා එකතු කරගන්න මිසක දැන් අනිත් කෝස් වල සිග්නල් ගෲප් වල කොහොම කියනවද කියලා මන් දන්නේ නැහැ. දැන් මං ඔයාලෙන් සල්ලි ගන්නෙත් නැහැ. මේ ඉතින් මම කියන්නේ හිතට බරක් නොවි මේ වැඩේ ඊටාම සරලව කරගෙන යන ක්‍රමයක්. ඒ ඩොලර් 50 හිමීට හදාගන්න. හරි. එතකොට මේ අනිත් එක දැන් අපි මේ ක්ලාස් එක කරන ඒව සහ ක්ලාස් එකට එන්න බැරි කට්ටිය වීඩියෝ බලලා හරි ආපු කට්ටිය ආපහු වීඩියෝ බලලා හරි මේ ඒක ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ සතියෙන් දෙකෙන් තුනෙන් ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. හරි? මේකේ සල්ලි හොයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම අද කාරණා කීපයක් කතා කරනවා. ඒ ටිකත් එක්ක මේකේ දකින්න ඕනේ ඔයා මේ කැපැසිටි එක බිගර් පිච් එකක් තියෙනවා මේකේ ෆොරෙක්ස් කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මේ කවදාවත් නැති වෙන්නේ නැති මේ ඉන්ඩස්ට්‍රි එකක් ඒ නිසා ඕන තරම් කාලයක් අපිට මේකේ සල්ලි හොයන්න පුළුවන්. කලබලයක් අවශ්‍යතාවයක් නැහැ. මූලික කාරණා ටික දැනගන්න ඕන. හරි. එතකොට කොපි ට්‍රේඩින් එකේදී වෙන්නේ අපිට අවමේ පුළුවන් ඩොලර් 50ක් ඔයාගේ account එකේ තියෙද්දි කොපි ට්‍රේඩින් එකේ වෙන්නේ මම දාන ට්‍රේඩ් ටික ඔයාට කොපි කරගන්න පුළුවන්. ඒතර ඔයාට ට්‍රේඩ් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා account එක හදලා ඔයාගේ account එකට සල්ලි දාගෙන අපි තියෙන පොඩි වැඩ ටිකක් ස්ට්‍රැටජි එකක් තියෙනවා ඒක කොපි කරනවා. account එකෙන් ගිහලා කොපි කරනවා. ඒතර මම හෙට දවසේ ට්‍රේඩ් දෙකක් දැම්මනම් ඒ දෙක ඔයාගේ account එකෙත් වැටෙනවා. හරි. එතකොට මේකෙදි 100% ට්‍රේඩ් 10ක් දවසට දැම්මොත් 10න් ප්‍රොෆිට් වෙයිද? එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හරි. එතකොට මේ ලෝකේ කවුරුත් 100%ක මේ වින්ස් වින්ස් මේ රේට් එකක් තියෙන ස්ට්‍රැටජිස් එහෙම කියලාව නැහැ. රයිට්. ඕවරෝල් ප්‍රොෆිට් එකක් අරගෙන ජර්නි එක කරගෙන යන්න දෙයි. හරි. එතකොට මම මේ කොපි ට්‍රේඩින් එක දැම්මේ. දැන් කීප අවස්ථාවක් සල්ලි දාලා ඔක්කොම නැති කරගත්ත කට්ටිය ඉන්නවා. අද උදේ දාලා හැන්දෑවේ නැති කරගත්ත කට්ටිය ඉන්නවා. ඩොලර් 50. එහෙම ඉන්නවා. ඒ කියන්නේ තාම අවබෝධ වෙලා නැහැ මොකද්ද කරන්නේ. එහෙමයි කියේ. එතකොට මම අපේ ප්ලෑන් එක වෙන්නේ ජනවාරි මාස 50ක් දාගෙන අපි කොපි ට්‍රේඩින් හරහා මම ඩේලි ට්‍රේඩ් 25ක් 30ක් දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. බොහොම පොඩි ප්‍රමාණයක් දාන්නේ. ඒක ලොස් එක අවම කරගෙන දාගන්න තමයි අපි වග බලාගන්නේ. මොකද මගේ account එකේ personal දාන ට්‍රේඩ් ටික තමයි වලේ කොපි වෙන්නේ. හරි. එතකොට අප්‍රේල් වෙනකොට ওই 50 account එක 300කට වගේ අප් කරන්න තමයි try එකක් දෙන්නේ. 300ක් කියන්නේ හොඳ account balance එකක් නේ. එතකොට මං කියන්නේ දැන් 300ක් ආවට පස්සේ ඔයාලට පුළුවන් කොපි ට්‍රේඩින් account එකේ 50ක් තියලා ඔයාලට දැන් මාස කිහිපයක් තියෙනවනේ මේක ඉගෙන ගන්න අපි දැන් එදිනට ක්ලාස් කරනවා ඒවා ප්‍රැක්ටිස් කරලා ඔයා මාස දෙක තුන යනකොට හොඳ ස්ට්‍රැටජි එකක් පුරුදු වෙලා නිවුස් ට්‍රේඩින් ටික අල්ලගෙන ලයිව් ට්‍රේඩින් කරලා ඒව කරලා ඔයාට තොර ඩොලර් 250 විතර අප්‍රේල් මාර්තු වෙනකොට account එකක් හැදිලා. ඒ ටික ඔයාගේ තවත් account එකකට දාගත්තා. ඔයාට ඒකෙන් personal trade කරගෙන යන්න පුළුවන්. හරි. ඒකේ capital එක up කරන ගමන් හිමි trade කරනවා. copy trading එකෙමු සල්ලි එනවා. ඒකේ ටික withdraw කරලා ඔය වැඩක් කරගත්තා. ඉතින් මේ වගේ concept එකක් කොයිවත් මම දැකලා නැහැ ලංකාවේ තාම කරනවා. හරි. එතකොට ඉතින් ඕක ගන්න ප්‍රයෝජනෙ ඔයාලා ගන්න. එච්චරයි. හරි. රයිට්. ඉතින් ওই ටික සහ එතකොට මම අද මේ දැන් අපි ට්‍රේඩර් කෙනෙක් වුණාම මේ ෆොරෙක්ස් ට්‍රේඩින් වල අපිට සාර්ථක වෙන්න පුළුවන් කොහොමද කියන කාරණාව ගත්තාම මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්.
හරි. කලින් වීඩියෝස් ඒවා බැලුවා නම් මේක ගැන දැනුවත් ඇති කියලා මං හිතනවා. හරි. මේ මේක ඇවිල්ලා එතකොට මේක ට්‍රේඩින් view කියන සයිට් එක මේක සයිට් එක නෙමෙයි මේක ඇප් එක. එතකොට මේකේ තමයි අපි ඔක්කොම ඇනලයිස් ටික කරගන්න. ස්ක්‍රීන් එක පේනවන්නේ. හරි. එතකොට මෙතන මම කලින් වීඩියෝ එකේදී මෙන්න මේ පෙයා එක දැන් මේ XAU USD කියලා කියන්නේ ගෝල්ඩ් රත්තරන් වල chart එක. right? මේවට කියන්නේ අපි කැන්ඩල් ස්ටික්. කලින් කතා කරා ඒවා බලන්න වීඩියෝස් මම නිකන් ආයෙ මතක් කරගෙන යන්නම්. එතන මේ chart එකේ තියෙන්නේ price action එක. ඒ කියන්නේ රත්තරන් වල මිලෙහි හැසිරීම. හරි? මේ පැත්තේ කාල සීමාව තියෙනවා මේ පැත්තේ මිල තියෙනවා. හරි? එතකොට ඕනම අපි දැන් ඔයාලා forex කියලා කියන්නේ මොකද්ද? සරලව ගත්තොත් විදේශ මුදල් හෝමාරු වෙන වෙළඳපළක්. මේක ඔක්කොම තියෙන්නේ එතකොට විදේශ මුදල්. හරි? ඇමරිකන් ඩොලර් එක, හරි? සිංගප්පූර් ඩොලර් එක, ජපාන් යෙන් එක, ඕස්ට්‍රේලියන් ඩොලර් එක, ස්විස් ෆ්‍රැන්ක්, ස්ටර්ලින් පවුන්ඩ් ඔය වගේ දේවල්. හරි? ඒතර රත්තරන්, රිදී, ඔයිල් ඔය වගේ ඔක්කොම තියෙනවා. හරි? දැන් මේකේ ෆොරෙක්ස් ෆොරෙක්ස් නෙවෙයි ඕනෑම ට්‍රේඩර් කෙනෙක්. හරි? රයිට්. ඕනෑම ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් කරන ආකාර හතරක් තියෙනවා මම ඒකත් කියලා දුන්නා. මම එතන මේක මෙතන ආයෙක කියන්නේ නැහැ අපරාධන කාලේ. හරි. එතකොට ඇවිල්ලා දැන් ඔයාට ෆොරෙක්ස් වල දීර්ඝ කාලීනව. හරි. දීර්ඝ කාලීනව ඔයාට මේක ඇතුලේ සාර්ථක වෙන්න නම් කාරණා කීපයක් මේ හරියට තියෙන්න ඕන. හරි. හරි. එතකොට අපි නෝමලි කියනවා වන් පෙයා. ඒ කියන්නේ අ, ඔයාට මේක ඇතුලේ සාර්ථක වෙන්න පුළුවන් ඔය නිරන්තරයෙන් එකම පෙයා එකක් ගැන අවධානය යොමු කරන්න. හරි. දැන් මම මෙතන පෙන්නන්නම්. මෙතන ෆේවරිට් ලිස්ට් එකේ මේ ගොඩක් තියෙනවනේ. හරි. මේ උඩින්ම තියෙන ගෝල්ඩ් එක. හතරක්. හරි. ඒ chart එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා යූරෝ USD. හරි. යූරෝ USD. කියන්නේ යූරෝ එකයි USD එකයි අතර මේ මිල වෙනස්කම් පෙන්වන chart එක. හරි. GBP USD. ඊට පස්සේ AUD USD ඔහොම තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් forex trader කෙනෙක්ට මෙන්න මේ කියන්නේ එයා දීර්ඝකාලීනව සක්සස් වෙන්න නම් මෙයාට කියන්නේ අපි දැන් ඔයාලටත් කියන්නේ සාමාන්‍යයෙන් අපි එකක් තුනක් අතර තියාගත්තාම ඇති කියන. මේ වගේ පෙයාස් එකක් තුනක් අතර. හරි. මොකද මේ මුළු ලෝකෙම තියෙන කරන්සි පෙයාස් ගැන අපිට බලන්න බෑ. එහෙම කරන්න බෑ. එතකොට අපිට තියෙන අවස්ථා ගොඩාක් මග ඇරෙන්න පුළුවන්. නිකරුණේ ලොස් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා දැන් මේවා අපි තියාගෙන ඉන්නේ බලන්න. මේ ඔක්කොගෙම අපි ට්‍රේඩ් දාන්න නැති ඔපචුනිටි එකක් තියෙන එක දාන්න. හරි. එතකොට මේක ක්‍රිප්ටෝ ට්‍රේඩිමුත් කරන්න පුළුවන් බිට්කොයින් සහ එතීරියම් කියන දෙකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි අපිත් සාමාන්‍යයෙන් බිට්කොයින් වල වගේ දානවා මොනවාරි ඔපචුනිටි එකක් තිබ්බොත්. හරි. එතකොට ඉස්සරහට යද්දි ඔයාට හරි මේ එක පෙයා එකක් දිහා බලන්න කියලා කියනවා. හරි. හරි. ඊට පස්සේ වන් සෙෂන් කියලා එකක් කියනවා. වන් සෙෂන් කියලා කියන්නේ මේ මාකට්
එකේ මේ විවිධ වෙලාවන් තියෙනවනේ. එතකොට මේ සෙෂන් කියන එකේදී අපි අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. පැහැදිලි පින්තූරයක්. මෙන්න මේ වගේ සෙෂන් කීපයක් තියෙනවා. පැහැදිලි පේනවද දන්නේ නැහැ. ඒක පැහැදිලි පේන්නේ නැහැ. ඒවා ලස්සනක් වෙයි. මෙතෙන් සිඩ්නි සෙෂන්, ටෝකියෝ සෙෂන්, ලන්ඩන් සෙෂන් සහ නිව්යෝර්ක් සෙෂන්. හරි. එතකොට වැඩිපුරම අපිට ට්‍රේඩ් කරන්න සුදුසු වෙන්නේ මෙන්න මේ නිව්යෝර්ක් සෙෂන් කියන එකේ. හරි. ඒකට උඩින් තියෙන මෙන්න මේ කෑල්ල highest liquidity overlap කියලා. ඒ කියන්නේ වැඩිපුරම movements අපිට මොකක් හරි අපිට මේක මොනවද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් වැඩ දෙකයි. එක්කෝ බයි කරනවා, එක්කෝ සෙල් කරනවානේ. හරි. ඔය දෙක වෙන්න නම් මාකට් එක හොඳට ඔහොම මූව් වෙන්න ඕන. උඩට හරි පල්ලෙහාට මූව් වෙන්න ඕන. හරි. එහෙම මොකවත් වෙන්නේ නැත්තම් අපිට මේ ට්‍රේඩ් එකක් දාන්න අවස්ථාවක් නැහැ. එතකොට ඔය නිව්යෝර්ක් සෙෂන් කියන එකට අපි කෙටියෙන් කියනවා NY සෙෂන් කියලා. ඉතින් මෙන්න මේ NY සෙෂන් එකේ තමයි ඔය කියන highest liquidity overlap. highest liquidity overlap කියලා කියන්නේ මෙන්න මේ වගේ හොඳ movements අපිට හම්බෙන්නේ. හරි. ඒක පැය 4ක කාලයක් තියෙනවා. ඒ පැය 4 කාලයේ අපිට දවසට තිබ්බනම් ඇති හැමෝටම කරන්න පුළුවන් ඒක. හවස් වරුවේ තමයි මේ නිව්යෝර්ක් සෙෂන් එක අපිට හම්බෙන්නේ. හරි. ඉතින් 5 pm to 9 pm ගත්තාම හොඳට ඕම ඇති. හරි. එතකොට ඔන්න ඔය එක සෙෂන් එක අපි එක පෙයා එකක් එක සෙෂන් එකක් රයිට්. ඊට පස්සේ එකම සෙටප් එකක්. එකම සෙටප් එකක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි මේ දිගින් දිගට කතා කරා ගොඩාක් ඇනලයිස් මෙතඩ්. SMC නේ, ICT. හරි. ඊට පස්සේ වයිකොෆ්. ඊට පස්සේ එලියට් වේව්. හරි. සප්ලයි ඇන් ඩිමාන්ඩ්. ඊට පස්සේ රීටේල් කන්සෙප්ට්. ඔය වගේ ගණනාවක් ටෙක්නිකල් මෙතඩ් තියෙනවා. ඉතින් ඕකෙන් අපි මාස්ටර් කරගන්න ඕනේ එක සෙටප් එකක්. ඔයා මේ දැන් සමහර කට්ටිය ඉන්න පුළුවන් සප්ලයි ඇන් ඩිමාන්ඩ් දන්නවා ටිකක්. හරි. SMC වල ටිකකුත් දන්නවා. ICT වල මැද කෑලි ටිකකුත් හරි අයින කෑලි හරි අගමුල කෑලි ටිකකුත් දන්නවා. ඒ ඇස්සේ එලියට් වේව් එකත් බලනවා. ඔය ඔක්කොම දාලා මේක ඇස්සේ සෙටප් එකක් හොයන්න යන්න එපා කවදාවත්. ඒක හරියන්නේ නැහැ. හරි. එක්ක ඔයාට කරන්න තියෙන්නේ ඔය මොනවා හැම එකෙන්ම ට්‍රේඩ් කරන්න පුළුවන්. රීටේල් කන්සෙප්ට් එකකින් ට්‍රේඩ් කරන මිනිස්සුත් ඉන්නවා ප්‍රොෆිට් කරන. හරි. සප්ලයි ඇන් ඩිමාන්ඩ් වලින් විතරක් ට්‍රේඩ් කරන කට්ටියක් ඉන්නවා. ICT SMC දාගෙන ඕඩර් බ්ලොක්ස් බලලා ඒව කරන කට්ටියක් ඉන්නවා. හරි. එතකොට අපිත් යම් යම් ICT එක ඇතුළේ තියෙන කීපයක් කතා කරනවා ඕඩර් බ්ලොක්ස් ගැන. හරි. තෝරාගත්ත තැන් කීපයක් කතා කරනවා. මොකද දැන් ICT කන්සෙප්ට් එක එන විශාල කන්සෙප්ට් එකක්නේ. හරි. ඔයාලට සෙටප් එකක් අහගන්න පුළුවන් ලෙවල් එකට කතා කරනවා. හරි.
එතකොට මේ සෙටප් එක ඔයාලා බෑක් ටෙස්ට් කරලා පුරුදු කරලා හරි මේ මාස්ටර් කරගන්න එක ඔයාලගේ අතේ තියෙන. ඒ යනකම් අපි ලයිව් ට්‍රේඩ් කරනවා. හරි ඔපචුනිටි එකක් ආපු ගමන් මේ වගේ අපි Zoom මීටින් එකක් විනාඩි 5කට දැම්මා. නිවුස් ට්‍රේඩින් ගැන වීඩියෝ එක බලන්න නිවුස් එකක් රිලීස් වෙච්ච ගමන් ඔපචුනිටි එකක් තිබ්බනම් අපි ඕඩර්ස් ගත්තා ප්‍රොෆිට් කරගත්තා අයින් වුණා. ඒ වගේ chance තියෙනවා. කොපි ට්‍රේඩින් එක ඒක පැත්ත කියනවා. ඔයාලා ඉගෙන ගන්නකම් ඒ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක හම්බ වෙනවා. හරි. එතකොට ඊට පස්සේ අපිට මේක අස්සට තව එකක් අපිට දාගන්න පුළුවන් මෙහෙම එක. සාමාන්‍ය. හරි. RR එක 1 2 sorry 1 to 2 RR. හරි. ඒ කියන්නේ මෙහෙම එක. ඔන්න අපි ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. right. අපි හිතමු අපි බයි එකක් ගන්න යන්නේ. දැන් මාකට් එක ඔහොම ඔහොම කියන. ඔහොම මාකට් එක. ඔතනින් අපි ට්‍රේඩ් එක දැන් මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. එතකොට ඔයාලට මෙතන පේනවා මේ risk to reward ratio කියලා එකක්. ඒක තියෙන්නේ දෙකේ. පේනවනේ. ඒක තියෙන්නේ දෙකේ. මේ 1 to 2 RR කියන්නේ risk to reward ratio එක දෙකයි. හරි මම ඒක සරලව ඔයාලට කියන්න. ඔයා මෙතෙන්ට අපි ට්‍රේඩ් එකකට දාන ඩොලර් ප්‍රමාණය අපි මාජින් එක කියලා කියනවනේ. හරි. ඔයා මෙතනින් ඩොලර් එකක් ටම් මෙතන ට්‍රේඩ් එකට ඉන්වෙස්ට් කරන්නේ. ඔයාගේ risk to reward ratio කීයද? කියන එක තමයි මේක. ඒ කියන්නේ ඔයා කොච්චරක් රිස්ක් කරනවද ඒකට කොච්චරක් වට රිවෝඩ් එක හම්බ වෙනවද? ඔයා මෙතනින් ට්‍රේඩ් එක ඕපන් කරලා මෙතෙන්ට යනකොට ඔයාට හම්බ වෙනවා ඩොලර් 2ක්. හරි? ඔයාගේ රිවෝඩ් එක, ඔයාගේ ප්‍රොෆිට් එක. ඔයා එක ඩොලර් එකක් තමයි මේකට දාන්නේ. හරි? මෙතන ඉඳන් මෙතෙන්ට ගිහින් මේක ඉවරනකොට ඔයාලා ඩොලර් 2ක් ප්‍රොෆිට් වෙනවා. හැබැයි මේ පැත්තට යන්නේ නැතුව මේ පැත්තට ආවොත් මෙන්න මෙතනින් ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් හරි අපි එකට ස්ටොප් ලොස් එකක් දානවා කියලා කියනවා අපි ඉස්සරහට කතා කරමු. මෙතෙන්ට ගියොත් ඔයාගේ දාපු ඩොලර් එක මොකද ලොස් වෙනවා. අන්න ඒකට තමයි risk to reward ratio කියලා කියන්නේ. හරි ඔක සරලව ඔහොම ඔලුවට දාගන්න. එතකොට මේ RR එක මෙන්න මෙහෙම දැන් ට්‍රේඩර් කෙනෙක් වුණාම මෙන්න මේ විදිහට තමයි පුරුදු වෙන්න ඕනේ. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් ලෙවල් එකට එනකොට. ඒක තමයි අපි ඔන්න ඔය ටික තමයි හදාගන්න ඕනේ. එතකොට මේ පෙයා එක කියන එක අපිට තෝරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ගෝල්ඩ් කරනවද? අපි GBP USD කරනවද? Euro USD කරනවද? AUD USD කරනවද? අපිට කැමති එකක් තෝරගන්න පුළුවන්. එතකොට අපි ටෙක්නිකලි සහ ෆන්ඩමන්ටලි හරි අපි තෝරගත්තාම දැන් ඔයා හිතන්න අපි තෝරගන්නවා මෙහෙම. පෙයා එක මොකද්ද? GU අපි ෂෝට් ෆෝම් එකෙන් GU කියලා කියනවා. GU කියලා කියන්නේ මොනවද? GBP USD ස්ටර්ලින් පවුන්ඩ් එකයි USD එකයි මේ කරන්සි. හරි. එතකොට අපි ටෙක්නිකලි සහ ෆන්ඩමන්ටලි බලනකොට අපි අවධානය යොමු කරන්න ඕනේ මූලිකවම GBP එක සහ USD එක USA සහ UK කියන රටවල් දෙකේ මොනවද සිද්ධ වෙන්නේ. හරි ෆන්ඩමන්ටල් කතන්දරේ නිවුස් ට්‍රේඩින් එකයි කලින් කරපු වීඩියෝ එක බලන්න. හරි. එතකොට මේ
ඒ රටවල් වල මොකද වෙන්නේ? හරි කියන දේවල් ගැන අපි චූටි අ, අවබෝධයකින් අවධානයකින් ඉන්න ඕන. එහෙම වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ රටවල් දැන් රටේ අපි කෙලින්ම අපි සල්ලි ඉන්වෙස්ට් කරන්නේ මොකේද ගිහිල්ලා. දැන් මේ අපි යන්නේ මුදල් ලේඛකයෙක්ත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට මෙතන අපිට සරලවම මේ ෆොරෙක්ස් මාකට් එකේ වෙන දේ තමයි මොනවා හරි රටක මුදල් ලේඛකයේ වැලියු එකක් තියෙනවනේ. ඒ වැලියු එක අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි බලපාන්නේ මොන වගේ හේතුද කියන එක අපි දැනන් ඉන්න ඕන. අපි ඒවා කතා කරා. හරි. එතනදී අපිට හම්බුණා ජියෝපොලිටිකල් රීසන් සහ මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා රීසන් දෙකක්. හරි. මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ ඔය රටේ තියෙන මූල්‍ය මොනවද ඒවට කියන්නේ මූලිකවම රටේ මට සිංහලෙන් කියන වචන මතක් වෙන්නේ. අපි ගත්තොත් එක්සාම්පල් එකක් කියන්නම්කොම. හරි. රටේ පවතින පොලි අනුපාතකි. හරි. රටේ පවතින පොලි අනුපාතකි. වැඩිද අඩුද කියන එක බලපානවා රටේ මුදල් ලේඛකයේ අගේ වැඩි වෙන්න හෝ අඩු වෙන්න. රටෙන් කොච්චර දළදේශීය නිෂ්පාදනයක් තියෙනවද? රටේ කොච්චර විරැකියා අනුපාතකයක් තියෙනවද? හරි. අන්න ඔයගේ දේවල් ගැන අපිට අමුතුවෙන් මහා මේ අමාරුවෙන් දාගෙන හොයන්න දේවල් නෑ ඔය. කලින් ඔයා වීඩියෝස් බලන්න මම පරණ වීඩියෝස් ටික ආයෙ ෆෝවර්ඩ් කරන්නම්. ඒ වගේ අපි නිවුස් ට්‍රේඩින් ගැන සහ සම්පූර්ණ සෙෂන් එකක් කරා මං හිතන්නේ. ඔව් නිවුස් ට්‍රේඩින් එකේදී නිවුස් එක එකෙන් වෙන ඉෆෙක්ට් එක ඔක්කොම කරලා තියෙන්නේ. ඒක බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව අපි බලන්න ඕනේ මේ ටෙක්නිකල් සෙටප් එක. හරි? ඒක තාම ඉගෙන ගත්තේ නැහැ නේ සෙටප් එක සම්පූර්ණයෙන්. ට්‍රෙන්ඩ් එකක් හොයාගන්න විදිහ විතරයි අපි කතා කරේ. හරි? ඒ වීඩියෝ එකත් බලන්න. හරි? ඉතින් ඔය ටික ගැන අවබෝධයක් යොමු කරලා ඔයාට දවසකට පැයක් එකහමාරක් මේකට වෙන් කරා නම් right? ඉතින් මේක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. පැයක් හොඳටම ඇති පැයක්. හරි? පැයක් එකමාරක් ඔයාලට මේකේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් මේක දිහා බලාගෙන ඉන්න ඕන කියලා හැකි එහෙම නැහැ. එහෙම ට්‍රේඩර්ස්ලාත් නැහැ ලෝකේ. එහෙම ට්‍රේඩ් කරලා සල්ලි හොයන්නත් බෑ. හරි? මේ අද දාලා හෙට සල්ලි හොයන්න කියන බලාපොරොත්තුෙන් ට්‍රේඩ් කරන්න එන්නත් එපා මම නිකන් මුලින්ම කිව්වේ. ඒක කරන්න බැරි වැඩක්. ඊට පස්සේ ලොස් වෙච්චාම තියෙන සල්ලි වගේ ණය වෙලා එහෙම දාන්න එපා කියලා. ඔය මහා මේ කරදර වැඩ ඊට පස්සේ. හරි. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අපි පෙයා එක ප්‍රශ්නයක් නැහැ. සෙෂන් එක තෝරගන්න එකේ ඔයාලට කරන්න දෙයක් නැහැ. 1 to 2 RR කියන එකේ ඔයාලට කරන්න දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ one setup කියන එක හදාගන්න. හරි. one setup කියන එක හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. right. okay. ඊට පස්සේ අ, අපි යමු මේ කැන්ඩල් එකක් කියන දේ ගැන චූට්ටක් අපි කතා කරන්න. තවන් මං ගාව තිබ්බ PDF එකක්. right. ස්ක්‍රීන් එක පේනවනේ කැන්ඩල්ස්ටික් පැටර්න් කියලා එකක්. අපි මේකේ
මෙන්න මේ කැන්ඩල්ස්ටික් පැටර්න් කියන්නේ මොනවද? රෙකෝඩ් එක දානවා. මම එදත් මෙන්න මේ බුල් බෙයා මාකට් කියන එක ගැන පැහැදිලි කරා. ඉතින් මේ ඉන්නේ බුල් සහ මේ ඉන්නේ බෙයා. උතර මාකට් එකේ මේ බුල් කියන වචනයෙන් අදහස් වෙන්නේ හැම වෙලේම මාකට් එක බයි වෙනවා කියන අදහස. එහෙම නැත්නම් අපි කියනවා අප් වෙනවා කියලා. එහෙම නැත්නම් මෙන්න මේ බුල් කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයෙ බුලිෂ් කියන වචනේ පාවිච්චි කරනවා. ඒක මම එදා පැහැදිලි කරා මේ සත්තු දෙන්නාගේ පහර දීමේ ස්වරූපය අරගෙන තමයි ඒ කාලේ මෙන්න මේ මී ගවයා කියන සත්වයා පහළ සිට ඉහළට පහර දෙන හින්දා එයාගේ පහර දීමේ ස්වරූපය අරන් බුල් කියන වචනේ අරන් මේ බුලිෂ් මාකට් බුල් මාකට් කියන එක මේ බයි වෙනවා අප් වෙනවා ඊට පස්සේ අපි කියනවා පම්ප් වෙනවා ඔය වචන ඔක්කොම කියන්නේ මිල ඉහළ යාම කියන දේ ලකුණු කරන්න. ඒත් එක බෙයා කියන වචනේත් එක්ක මේ වලහා කියන සතා පල්ලෙහාට පහුරු ගන්න නිසා මිල පහළට වැටෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සරලම වචනේ මාකට් එක ඩවුන් වෙනවා. මාකට් එක ඩම්ප් වෙනවා. රයිට්? ඊට පස්සේ බෙයා මාකට් එකක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් බෙයාරිෂ් මාකට් එකක් තියෙන්නේ. ඔන්න ඔය වචන පාවිච්චි වෙනවා අපි ඉස්සරහට වැඩ කරනකොට. ඒකත් පොඩ්ඩක් ඔලුවට දාගන්න. එතකොට මම එදා කිව්වා මොනහිසා හොම්මා කියන පුද්ගලයා තමයි father of the candlestick chart විදිහට අපි ගන්නෙ. ජපානයේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ජපානයේ කාලේ තිබ්බ ඩොජි කියන සහල් වෙළඳපොලේ දෛනික සහල් මිල right දෛනික සහල් මිල ඔහොම ඉහළ පහළ යන්න chart එකක් විදිහට තමයි මෙයා මේ candlestick 1724 1803 කියන කාලය තුල අඳුන්වලා දීලා තියෙන්නේ right ඉතින් සරලවම ඔයාලා කැන්ඩල් එකක් හැදෙන්නේ කොහොමද කැන්ඩල් එකකින් මොනවද කියන්නේ කියලා ට්‍රේඩර් කෙනෙක් විදිහට අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් රතු පාට කොළ පාට උඩට පල්ලෙහාට යන්නේවා මොනවද කියලා දන්නේ නැතුව අපිට ට්‍රේඩර් කෙනෙක් වෙන්න අමාරුයි. හරි? මේවා අපි අද කතා කරාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මාකට් එකට ගිහිල්ලා ඒ කැන්ඩල් ඒ විදිහට හැදිලා තියෙනවද? හැදුනට පස්සේ ඒ විදිහට මාකට් එක වෙනස් වෙලා තියෙනවද කියන කාරණාව හොයලා වැඩිදුර ඉගෙන ගන්න. හරි? අ, සාමාන්‍යයෙන් තියෙන්නේ කොළ පාට සහ රතු පාට කැන්ඩල්. right? මම පුළුවන් තරම් සරලව මේක කියලා දෙන්නම්. කොළ පාට කැන්ඩල් එකකින් කියන්නේ හැමතිස්සෙම ප්‍රයිස් එක මොනවා වෙනවා කියලා අප් වෙනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේවට කියනවා බයි කැන්ඩල් එකක් කියලා. මිල ඉහළ යාම සලකුණු කිරීම සඳහා තමයි මේ කොළ පාට කැන්ඩල් එක පාවිච්චි කරන්නේ. මේ රතු පාට එක පාවිච්චි කරන්නේ මිල පහළ වැටීම සෙල් කැන්ඩල් එකක් කියලා තමයි අපි මේකට හඳුන්වන්නේ. හරි? එතකොට මෙතන මේ ඕපන් ක්ලෝස් කියලා තියෙනවා. හරි? ඊට අතර මේ ඇහැට පේන කෑල්ලක් තියෙනවා. මේ ඇහැට පේන කෑල්ලට පොදුවේ අපි කැන්ඩල් බොඩි එකක් කියලා තමයි කියන්නේ. කැන්ඩල් එකේ බොඩි එක. හරි? මේ ඕපන් ක්ලෝස් කියලා කියන්නේ ඉතින් සරලව වල තේරුම දන්නවා. කැන්ඩල් එකේ පටන් ගන්න තැන සහ කැන්ඩල් එක ඉවර වෙන තැන. කැන්ඩල් එක පටන් ගන්න තැන සහ ඉවර වෙන තැන. හරි? මේ දෙකේම තියෙන මොනවද? ප්‍රයිස් එකක්. මිලක්. right? මිලක්. එතකොට කොළ පාට කැන්ඩල් එකක් මිල වැඩි වෙන නිසා ඒක හැමතිස්සෙම හැදෙන්න පටන් ගන්න යටින් හැදලා ඉවර වෙන්නේ උඩට. මේක ඉවරුනහම මේක ඉවරුනහම මේක. හරි? අන්න ඒ විදිහට තමයි කොළ පාට කැන්ඩල් එකක් හැදෙන්නේ. රතු පාට කැන්ඩල් එකක් හැමතිස්සෙම ඉහළ සිට පහළට උඩින් පටන් අරන් පල්ලෙහාට හැදෙන්නේ. උඩින් පටන් අරන් පල්ලෙහාට. උඩින් පටන් අරන් පල්ලෙහාට. මෙහෙම.
මිල පහළ වැටීම. හරි. එතකොට මෙන්න මේ දැන් මේ කැන්ඩල් එකක් තියෙනවනේ. හරි. මොකද්ද මෙසේජ් එකක් interest rate inflation CPI unemployment average ඔව් මේ ටික කරේ අපි තව නිවුස් ඕන තරම් තියෙනවා මේවා තමයි අපිට මේ high impact tradable events ඔය ටිකට තමයි සාමාන්‍යයෙන් live trade එකක් දාගන්න පුළුවන් තව ඕන තරම් නිවුස් තියෙනවා ඉස්සරහට අපි ඒ ටිකක් කතා කරමු හරි එතකොට මේ කැන්ඩල් එකක් ඕපන් වෙලා ක්ලෝස් වෙන්න යනවා කාල සීමාවක්. මෙන්න මේ සංසිද්ධිය වෙන්න යනවනේ කාලයක්. අනේ ඒකට තමයි අපි කියන්නේ ටයිම් ෆ්‍රේම් එකක් කියලා. ටයිම් ෆ්‍රේම් එක. හරි. එන්නේ ඒක ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට. මේකේ කලර් එක වෙනස් නේ. මම කොළ පාට කරන්නම් මේ ටික. කොයි කොළ පාටද? රතු. හරි ඕමන තියෙන කැන්ඩල්. හරි. එතකොට දැන් මේ ඕනම කැන්ඩල් එකක් ඕපන් වෙලා ක්ලෝස් වෙන්න යනවා වෙලාවක්. ඒකට තමයි ටයිම් ෆ්‍රේම් එකක් කියලා කියන්නේ. ඔයාලට මෙන්න මේ ට්‍රේඩින් විව් එකෙන් මෙන්න මෙතන ටයිම් ෆ්‍රේම් එක පෙයා එකට මෙහා පැත්තේ තියෙන ටයිම් ෆ්‍රේම් මේ තප්පරේ ඉඳලා බලන්න පුළුවන්. දැන් මේක තප්පරේ දාන්න බැරි මං හිතන්නේ ප්‍රෝ වර්ෂන් එකක් කියලා දාන්න හැපෙන. ඔව්. සෙකන්ඩ් බයි සෙකන්ඩ්. ඒතර ප්‍රෝ වර්ෂන් එකක් කියලානවා. අපිට ඉතින් තප්පරේ ඕනේ නැහැ. අපිට පුළුවන් 1 මිනිත් ඉඳන් බලන්න. 1 m කියලා කියන්නේ 1 minute 2 minutes කියන්නේ විනාඩි 2යි විනාඩි 3යි විනාඩි 5 විනාඩි 10 එහෙම දාගන්න පුළුවන්. එතකොට මොකක්ද අදහස් වෙන්නේ? මේ එක කැන්ඩල් එකක් තියෙනවා දැන් මේ ග්‍රීන් කැන්ඩල් එක. මෙයා මෙතනින් ඕපන් වෙලා 4327යි ගණන් වලින් මේ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙනවා. හරි. එනේ මේ බොඩි එක ක්ලෝස් වෙලා තියෙනවා මෙතනින් 4328න්. හරි. ඔන්න ඔය ගියපු කාල සීමාවට තමයි අපි කියන්නේ ටයිම් ෆ්‍රේම් එකක් කියලා. මේ ටයිම් ෆ්‍රේම් එක 1 minute to මේ 1000 ranges වෙනකම් බලය 12 months මේ අවුරුද්දක කාල සීමාවක් උනත් බලන්න පුළුවන්. right. දැන් මේ තියෙන්නේ මේ අවුරුද්දේ මේ කැන්ඩල් එක 2026 කැන්ඩල් එක මේ මෙතන හැදෙන ගමන් තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ 2025 කැන්ඩල් එක. මේ අවුරුද්ද පුරාවට මෙච්චි දේ. මුළු අවුරුද්දෙම රත්තරන් වල මිල ඉහළ ගිහින් තියෙන්නේ. පටන් අරන් තියෙන්නේ 2623 මිල. ඉවර වෙලා තියෙන්නේ 4000 ගානේ. 2024ත් එහෙමයි. 2023ත් එහෙමයි.
හරි. එතකොට අවුරුද්ද කාල සීමාවක් තමයි මේ කැන්ඩල් එකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මාස 3ක. හරි. ඊට පස්සේ ඕන ඕන විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. කාල සීමාවල්. රයිට් මෙහෙම. හරි. ඒතර කැන්ඩල් එකකින් කියන්නේ මොකද්ද කියන එක ඔය විදිහට ඔයා තේරුම් ගන්න ඕන. හරි. මේ මිලෙහි හැසිරීම ප්‍රයිස් ඇක්ෂන් එක තමයි මේකෙන් විස්තර කරලා දෙන්නේ. එතකොට අපි ඉස්සල්ලාම ට්‍රෙන්ඩ් එක අඳුරගන්න අපි টপ ඩවුන් ඇනලිසිස් කියලා එකක් කරනවා. ඔන්න টপ ඩවුන් ඇනලිසිස් එක කරන්ඩ ඔන්න ඔය දේ දැන් අපි කතා කරපු දේ ගැන අවබෝධයක් තියෙනවා. මොකද අපි ඒක කරන්නේ අපි ඉස්සල්ලාම සාමාන්‍යයෙන් chart එකේ හොයාගන්නේ අපි ගිය සතියේ කතා කරපු මාකට් එකේ ට්‍රෙන්ඩ් එක. දැන් ඔයාලට මේක හැමදේම ට්‍රෙන්ඩ් එක හොය හොය ඉන්න ඕනේ නැහැ. මොකද ඔයා ටික කාලයක් යනකොට අර වන් පෙයා කියන කතන්දරේ 1 no 2 3 කරන්සි දෙකක් තුනක් ගැන බලනකොට ඔයාට මේක ට්‍රෙන්ඩ් එක දැන් කොහෙටද යන්නේ හෙට කොහෙටද යන්නේ තව මාසෙකින් කොහෙටද යන්නේ කියලා නිකන් අර කොමන් සෙන්ස් වගේ එකක් එනවා. හරිද? මේ මාකට් එකේ ඉන්නකොටම. එහෙම නැතුව දැන් ඉස්සල්ලාම මොකක් හරි අලුතෙන් කරන්සි එකක් හරි ක්‍රිප්ටෝ හරි මොකක් හරි එකක් ඇනලයිස් කරන්න යනකොට මේකේ මේ හොයාගන්න ඕන ට්‍රෙන්ඩ් එක කොහෙද තියෙන්නේ. හරි මේක බයි වෙයිද සෙල් වෙයිද ඔහොම කියලා හොයාගන්න ඕනේ. හරි. ඒතොර ට්‍රෙන්ඩ් එක හොයාගන්න අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ টপ ඩවුන් ඇනලිසිස් එක. හරි. ඒක කරන්නේ අපි ඩේලි chart එකට. හරි. ඩේලි කියන්නේ 1 day time frame එක 4 hour ඊට පස්සේ 15 minute. ඔන්න ඔය ටයිම් ෆ්‍රේම් තුන තමයි ඒකට පාවිච්චි කරන්නේ. නිකන් සරලව මම එහෙම එකක් ගන්නම්. මෙතන අපේ ඩේලි chart එක right. ඉස්සෙල්ලාම බලන්නේ අපි ඩේලි chart එක. ඔයාලා දැන් කලින් වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා. හරි? ඒ කියන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකද්ද? ඒක හැදෙන්නේ කොහොමද? ඒක බ්‍රේක් වෙන්නේ කොහොමද කියන කතන්දරේ එතකොට ඔයාලට තේරෙනවා. හරි? ඊට පස්සේ මේකදී අපි බලලා මේකේ අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියලා මාක් කරගන්නවා. ඊට පස්සේ අපි එනවා 4 hour chart එකට. හරි. 4 hour chart එකට ආවට පස්සේ 4 hour chart එකේ ඒ විදිහටම තියෙන ට්‍රෙන්ඩ් එක දැනට මොකද වෙලා තියෙන්නේ? තාමත් මේක අප් ට්‍රෙන්ඩ් එක තියෙනවද? අප් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රක්චර් එක කැඩිලාද? දැන් ඩවුන් ඇවිල්ලාද? ඔන්න ඔය කියන කතන්දරේ බලන්න. ඔයාලට අතරමැදින් ඕන නම් 1 hour වගේ chart එකක් දාගෙන ඒකත් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. 15 minute right. ඊට පස්සේ ඔයාට හොඳයි ඔයා ඩේ ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා නිව්යෝර්ක් සෙෂන් එක ඇතුලේ හරි කොහොම හරි එන්ට්‍රියක් බලනවා නම් මෙන්න මේ 15 මිනිට් එක ඇතුලේ ඊට පස්සේ ඔයා අර කියන ඇනලිසිස් එක ගහ ගන්න ඕන. right. මම නම් 5 මිනිට් තමයි බලන්නේ අන්තිමේට. 5 මිනිට් වලින් තමයි ඇනලයිස් එකක් ගන්න බලන්නේ. මේ ට්‍රේඩ් එක. හරි අන්තිම ඇනලයිස් එක 5 මිනිට් එකේ තමයි දාන්න. සමහර කට්ටිය ඉන්නවා 1 මිනිට් chart එකක් අරගෙන ඔයාලා කලින් වීඩියෝ බලන්න එතකොට තේරෙයි මේ මම කියන මේ ස්කැල්පින් ස්විං ඩේ කියන කතන්දරේ ස්කැල්පර්ස්ලා කරන්නේ 1 මිනිට් chart එකේ කැන්ඩල්ස් වලට තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. ඒතර ඔයා 15 මිනිට් වලින් පටන් ගන්න ඇනලයිස් කරන්න ට්‍රේඩ් මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕපන් එන්ට්‍රියක් ගන්න පුළුවන් ඔයාට ඒකේ ඒ සයිස් එකේ. හරි 308ට ඇවිල්ලා තියෙන්නේ. right. දැන් මේ එතකොට අපි කැන්ඩල්ස් කීපයක් කතා කරමු ආට පොඩි අයිඩියක් ගන්න. හ්ම්. තව කැල්ලක් තියෙනවා මේකේ.
දැන් මේ බොඩි එක හරි ඕපන් එක ක්ලෝස් එක හරි මෙන්න මේ දෙපැත්ත තියෙනවා නිකන් කෝටු කැලි දෙයක් වගේ. ඒවට පොදුවේ කියනවා වික්ස් කියලා. හරි. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනි කියලා යන්නේ නැහැ. සමහර ඒවා වගේ තියෙනවා. සමහර ඒවා වගේ නැහැ. සමහර ඒවා වගේ මේ එක වික් එකක් තියෙනවා දෙපැත්තම නැතුව. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ෂැඩෝ එකක් කියලා කියනවා නැත්නම් වික් එකක් කියලා කියනවා. මේ වික් එකෙන් අදහස් කරන්නේ හරි යම්කිසි ටයිම් ෆ්‍රේම් එකක් තුල. හරි. දැන් මේක එක පාට මෙහෙම හැදෙන්නේ නැහනේ කැන්ඩල් එක. දැන් මේ රෙඩ් කැන්ඩල් එක කියන්නකෝ දැන් මෙතනින් ඔහොම ඕපන් වෙනවා. ඕපන් වෙලා ඌම යනවා. විනාඩිය කියන්නේ ඒ විනාඩිය ඇතුලේ ඔහොම යන්න ඕන. ආයෙ මෙහෙම එනවා. ආයෙ යනවා. ඔහොම ඔහොම මොහොම නටනවා. ඉතින් සෙල් එනවා. ඊට පස්සේ ඔක සමහරලාට මේකෙන් ඇවිල්ලා මෙහෙම උඩ පැත්තට යනවා. උඩ පැත්තට ගියාම මේක රතු නෙමෙයි කොළ. හරි ඕම උඩට ගිහිල්ලා ඕම ගිහිල්ලා ආන්න නැති ඔහොම නට ඔහොම දැන් මේ පැත්තට යන්නේ නැහැ හොඳේ මගේ මේ. ඔහොම පල්ලෙහාට උඩට පල්ලෙහාට උඩට ඔහොම ඒ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ ඔහොම ඔහොම නට ඉඳලා යම් තැනකින් බොඩි එක ක්ලෝස් වෙනවා. හරි? මේ බොඩි එකනේ. මේක ඇවිල්ලා බොඩි එක. හරිද? එතකොට අර විනාඩියක් අපි ගමු විනාඩියක් කියලා. ඒ විනාඩියක් කියන කාලපරාසය තුල right මේක මේ පැත්තට සහ මේ පැත්තට ගිහින් තියෙනවා. right අන්නේ ගිය තැන තියෙනවනේ. දැන් මේ පැත්තට ගියා නම් කොච්චරක්ද බයි පැත්තට ගියේ. හරි. බොඩි එක ක්ලෝස් වුණාට වඩා ඩවුන් වලට ගියා නම් කොච්චරක්ද ගියේ කියන එක තමයි මේ වීක් එකෙන් කියන්නේ. ඒකට කියනවා හයි එක සහ ලෝ එක. දැන් උඩ පැත්තේ තියෙන එකට කියනවා අපර් වික් කියලා. පල්ලෙහා පැත්තේකට තියෙනවා ලෝ වික් කියලා. හරි. ඒ කියන්නේ එතනින් අදහස් කරන්නේ පැයක් ඇතුළත එහෙම නැත්නම් විනාඩියක් ඇතුළත මෙන්න මේ ප්‍රයිසස් වලටත් මේ කැන්ඩල් එක ගිහින් තියෙනවා කියන එක තමයි. හරි. කැන්ඩල් එක ඕපන් උනේ මෙතනින්. ක්ලෝස් උනේ මෙතනින්. හැබැයි විනාඩියක් ඇතුළත මෙතෙන්ටත් ගියා මෙතෙන්ටත් ගියා කියලා තමයි කියන්නේ. හරි. ඒ ටික විතරක් දැනට දැනගන්න. රයිට් ඔක්කොම එකපාර ඔළුවේ අමාරුවේ දාගන්න යන්න එපා. හරි. එතකොට මේ කැන්ඩල් වල එක එක විදිහේ කැන්ඩල් හැදෙනවා. ඒ හැදෙන විදිහත් එක්ක අපිට පුළුවන් යම් යම් පොඩි පොඩි නිගමන වලට එන්න. ඕක අපි ඒ ට්‍රේඩින් ස්ට්‍රැටජිය රීටේල් කන්සෙප්ට් එකේ තමයි මේක පාවිච්චි කරන්නේ. මේ කැන්ඩල් ස්ටික් ඊට පස්සේ chart pattern ඔය කියන කතාව. හරි. එතකොට මේකේ තියෙනවා continuous pattern සහ reversal pattern කියලා කොටස් දෙකක්. හරි. එතකොට මට ආයෙත් කියන්න වෙනවා අපි මේ ට්‍රෙන්ඩ් එක ගැන කරපු වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒක අපි කරා අප් ට්‍රෙන්ඩ් එක, ඩවුන් ට්‍රෙන්ඩ් එක සහ කන්සලිඩේෂන් කියලා තුනක්. හරි. එක්ක අප් වෙනවා, එක්ක ඩවුන් වෙනවා, එක්ක යම් මිල පරාසයන් දෙකක් අතර තිරස්ව ගමන් කරනවා. එතකොට මේ කැන්ඩල්ස්ටික් chart වල අපි කතා කරන්න යන continuous pattern එක සහ reversal pattern එක කියන්නේ මොකක්ද? හරි. අපි මොනවා හරි කැන්ඩල් එකක් ගැන ඉගෙන ගන්න. දැන් තියෙනවා මරුබොසු කියලා කැන්ඩල් එක. හරි. මේ මරුබොසු කියන කැන්ඩල් එක ඇවිල්ලා continuous pattern එකක්.
කන්ටිනියස් පැටර්න් එකක් කියලා කියන්නේ මේ ග්‍රීන් මරුබොසු එක කොහෙද හැදෙනව ඇත්තේ? මාකට් එක බයි වෙද්දි අප් වෙද්දි රයිට්. එතකොට මේ ග්‍රීන් මරුබොසු කැන්ඩල් එක හැදෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කන්ටිනියස්ලි මේ පැටර්න් එක යනවා. ඒ කියන්නේ තව දුරටත් මේ මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. 100% අප් වෙනවා නෙවෙයි. තවත් මාකට් එක අප් වෙන්න පුළුවන්. මේ ඒක රෙඩ් මරුබොසු එකක් වුණත් මොකද? සෙල් වෙන මාකට් එක තමයි හැදෙන්නේ. තව දුරටත් සෙල් වෙන්න පුළුවන්. ඔයාලට ට්‍රේඩ් කරලා ඇති නැතුව ඇති දැකලා ඇති පාරට කැන්ඩල්ස් ලොකු කැන්ඩල්ස් හැදිලා මාකට් එක උඩට පල්ලෙහාට විදිනවා රයිට්. මෙන්න මේ වගේ මරුබොසු කැන්ඩල්ස් හැදෙනවා. ඒතර මේව ඇවිල්ලා කන්ටිනියස් පැටර්න්. ඔයාලා නිකන් නෝට් දාගන්නවා වගේ හරි නැත්නම් ඔලුවට දාගන්නවා වගේ හරි නම් කැන්ඩල් ස්ටික් වල ඒතර පැටර්න්ස් දෙකයි තියෙන්නේ. එකක් කන්ටිනියස් එකක් රිවර්සල්. කන්ටිනියස් කියලා කිව්වේ තියෙන ට්‍රෙන්ඩ් එක හොඳේ තියෙන ට්‍රෙන්ඩ් එක තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. සෙල් එකක් නම් දැනට තියෙන්නේ මේක විතරක් නෙමෙයි හොඳේ මරුබොසු විතරක් නෙමෙයි. කන්ටිනියස් වලට අහුවෙන ඕනම කැන්ඩල් පැටර්න් එකක් මෙතන හැදෙනවා කියලා කියන්නේ තවත් සෙල් වෙන්න පුළුවන්. බයි වෙලා තියෙන මාකට් එක නම් කන්ටිනියස් එකක් හැදෙනවා කියලා කියන්නේ තවත් බයි වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි සරල තේරුම. හරි. එතකොට කන්ටිනියස් වල පළවෙනි එක තමයි මරුබොසු. රයිට්. ඒතර මේක හැදෙන්නේ සාමාන්‍යයෙන් මේවට වික්ස් හැදෙන්නේ නැහැ. රයිට්. නැත්තම් චූටි වික් එකක් එක පැත්තකින් තියෙන්නත් පුළුවන්. මේ මරුබොසු කැන්ඩල් වලට වික්ස් නෑ සාමාන්‍යයෙන්. මේක කන්ටිනියස් පැටර්න් එකක්. රයිට්. හැදුනොත් මොකද වෙන්නේ? තවදුරටත් තියෙන ට්‍රෙන්ඩ් එක ඉදිරියට යන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික විතරයි මතක තියාගන්න ඕනේ. හරි. එච්චර මහ දෙයක් නෙමෙයි. ඔයාලා මාකට් එකේ මොනවා හරි කරන්සි පෙයා එකක් දාගෙන හරි ඕපන් කරලා මෙන්න මේ වගේ මැරුබොසු කැන්ඩල් හැදිලා තියෙනවද කියලා බලන්න. හැදිලා තියෙනවා නම් රයිට්. එතනින් පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලාත් බලන්න. හරි. මෙන්න මේ තියෙන එක්සාම්පල් එක. මේ බයි මාකට් එකේ මේ තැනින් තැන හැදිලා තියෙනවා. තවදුරටත් මාකට් එක ඕම ඕම ඉස්සරහට ගිහින් තියෙනවා. සෙල් මාකට් එකේ තියෙන්නේ. ඒක බලන විදිහත් මම කියන්නම්. ඔයාලා මේ ගෝල්ඩ් මාකට් එකම දාගත්තත් කවන්න මෙතනින් XAU USD XAU USD කියලා සර්ච් කරගන්න. හරි. මේ කරලා ඔයාලා 15 minute 4 hours 1 hour ඒ වගේ ඒවා දාන්න. එතකොට ඔයාලට මේ හම්බ වෙනවා. බලන්න මෙන්න මෙහෙම පිටිපස්සට කර කර බලන්න මේ මැරුබුස් කැනල් තමයි හැදලා තියෙන්නේ. එහෙම තමයි බලන්න. හරි. ඊට පස්සේ මේක වෙලා ස්පයින් টොප් එක. ස්පයින් টොප් එක ඇවිල්ලා මේක ඇවිල්ලා පොයින්ට් ෆෝම් එකෙන් දානවා රිවර්සල් කැන්ඩල් එක. රිවර්සල් කියලා කියන්නේ
දැනට මාකට් එක බයි වෙලා තියෙන්නේ. රයිට්? බයි වෙලා තියෙන මාකට් එක මේ රිවර්සල් කැන්ඩල් ඕනම එකක් හැදෙනවා කියන්නේ මාකට් එක දැනට බයි වෙලා තියෙන එක සෙල් වෙන්න පුළුවන්. සෙල් වෙමින් පවතින මාකට් එක රිවර්සල් එකක් හැදෙනවා කියන්නේ ඒක ඊළඟට බයි වෙන්න පුළුවන්. ඔන්න ඔය අදහස් තමයි තියෙන්නේ. කන්ටිනියස් කියලා කියන්නේ දැනට පවතින ට්‍රෙන්ඩ් එකේ විදිහටම ආරයි යන එක. රිවර්සල් පැටර්න් කියලා කියන්නේ දැනට තියෙන ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හරවලා යවන එක. එච්චරයි. අපි ඇනලයිස් කරද්දී පොඩි අවධානයක් දෙනවා මොනවද තියෙන පැටර්න්. හරි. ඒතරවල පළවෙනියට දාගන්න මේක රිවර්සල් පැටර්න් එකක්. මේකේ බුලිෂ් ස්පයින් টොප් සහ බෙයාරිෂ් ස්පයින් টොප් කියලා දෙකක් තියෙනවා. හැබැයි මේකේ වැදගත්ම කාරණය පාට අදාළ නැත. ඒ කියන්නේ මේක කොළ පාට හැදුනත් රතු පාට හැදුනත් වෙනම කියලා එකක් සලකන්නේ නැහැ. හැදෙන තැන තමා බලන්න. හරි? මේක කොළ පාට හැදුනත් රතු පාට හැදුනත් වෙන්නේ එකම දේ. හරි? පාට එහෙනම් අපි පාට අදාළ කරගන්නේ නැහැ. හැදෙන තැන බලන්න. රයිට්? අපි ඉස්සරහට සපෝට් රෙසිස්ටන්ට් ගැන කතා කරමු මේකේ මැද හරියක් ඉවරනකොට. අන්නේ සපෝට් රෙසිස්ටන්ට් ආසන්නයේද මේක හැදෙන්නේ. අපි බලන තැන සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් තියෙනවද? අන්න ඒ වගේ තැනකද හැදිලා තියෙන්නේ කියලා තමයි අපි බලන්නේ මේක. හරි? රිවර්සල් එකක් පාට අදාළ නැහැ. රයිට්? එතකොට මේකේ මොකද කරන්නේ? ට්‍රෙන්ඩ් එක රිවර්ස් කරනවා. ට්‍රෙන්ඩ් එක රිවර්ස් කරනවා. දැන් මේ කැන්ඩල් එක බලන්නකෝ. මේකේ ඕපන් එක සහ ක්ලෝස් එක ඉතාම ළඟින් තියෙන්නේ පොඩි බොඩි එකක් තමයි තියෙන්නේ. සහ ලෝං වික්ස් අපර් වික් එකක් ලෝ වික් එකක් තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. රයිට්? දැන් මට අරක හේතුව කියන්න බැරි වුණා. මොකේද? මැරුබුසුවකි. ඒතර මේ වගේ ස්ට්‍රෝං කැන්ඩල් එකක් ඇයි හැදෙන්නේ? කොළ හරි රතු හරි. ඒ කියන්නේ ලොකු බයින් ප්‍රෙෂර් එකක් එක පාරට මාකට් එකට ආවට පස්සේ ලොකු බයි ඕඩර්ස් ප්‍රමාණයක් එතන තිබ්බහම මෙන්න වගේ සුස් ගාලා මාකට් එක උඩට හරි පල්ලෙහාට හරි විදිනවා. ඒ කියන්නේ ඒ ස්ථානයේ බයර්ස්ලා හරි මේ පල්ලෙහාට සෙල් වුණා නම් සෙලර්ස්ලා හරි ගොඩාක් ස්ට්‍රෝං. ඒ හින්දා තමයි ඒ වගේ ලොකු ඒ කියන්නේ හොඳ ස්ට්‍රෝං එකක් එක්ක කැන්ඩල් එකක් හැදෙන්නේ. හරි? එතකොට මේකට හේතුව මේක හැදෙනවා කියලා කියන්නේ මේ වික්ස් තියනවා කියලා කියන්නේ හේතුව මෙහෙන් සෙලර්ස්ලගේ ප්‍රෙෂර් එක තියෙනවා ගොඩාක්. හරි? මෙහෙන් බයර්ස්ලගේ ප්‍රෙෂර් එක ගොඩාක් තියෙනවා. එතකොට මෙහෙන් උඩට තල්ලු කරනවා මෙහෙන් පල්ලෙහාට තල්ලු කරනවා. ඒ හින්දා තමයි මේක මේ පොඩි ඉතාම කුඩා බොඩි එකක්. එහෙම නැත්නම් ඕපන් එක සහ ක්ලෝස් එක ඉතාම ළඟින් පිහිටන්නේ. මොකද මෙන්න මේ කැන්ඩල් එක හැදෙන තැන ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. හරි? මාකට් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙන තැනක ඒ කියන්නේ බයි පැත්තට යනවද සෙල් පැත්තට යනවද කියලා ප්‍රෙෂර් වෙන තැනක තමයි මේ ස්පයින් টොප් එක හැදෙන්නේ. අපි ඒකයි බලන්නේ ඇනලයිස් කරනකොට අපි දැන් ඉන්නේ කොතනද? මෙතන ස්පයින් টොප් එකක් හැදිලා තියෙනවා නම් අපි බලනවා පාස්ට් මාකට් එකේ කලිනුත් මේ වගේ ලෙවල් වලින් මාකට් එක රිජෙක්ට් වෙලා තියෙනවද? මොකද වෙලා තියෙන්නේ කියලා. හරි? සපෝට් රෙසිස්ටන්ස් වලදී ඉන්නේ අපි කියන එක බලමු. හරිද? එතකොට ඔය කැන්ඩල් එකේ අපි ඒකයි පාට අදාළ කරගන්න නැත්තේ. පාට අදාළ කරගන්න නැතුව මෙන්න මේකේ වෙන කාර්යය ගැන අපි පොඩ්ඩක් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. හරි? එතකොට ওই ස්පයින් টොප් එකක් හැදිලා තිබුණොත් ඔන්න ඔය විදිහට තමයි අපි පොඩ්ඩක් තීරණ ගන්න. රයිට්? ඉතින් හරි. ඔක පොඩ්ඩක් බෑක් ටෙස්ට් කරනකොට ඇනලයිස් ටිකක් කරගෙන යනකොට ඔක පැහැදිලි වෙයි. ඉස්සලා නිකන් මේ chart එකක් දාන්න බලාන යන්න.
හරි. එතකොට ඊට පස්සේ එනවා ඩොජි ෆැමිලි එක. මේක ඇවිල්ලා ඩොජි ෆැමිලි එක. එතකොට මේකේ පහක් තියෙනවා. රයිට්. මේකට ඔයාලා ස්පයින් টොප් එකට දාගත්ත කාරණා ටිකම මතක තියාගන්න. හරි. කියන්නේ මේක දැන් මේක ඇවිල්ලා බොඩි එකක් නෑ කැන්ඩල් එකට. හරි. බොඩි එකක් නැහැ. මේ හරි. මේක ඇවිල්ලා මේක හැදෙන්නේ දැන් අපි ගත්තාම මාකට් එකේ ලොකු ප්‍රෙෂර් එකක් අර වගේ තමයි අපි කියන නිකන් අති පීඩනකාරී අවස්ථාවක් වගේ එකක් තිබ්බොත් තමයි මේක හැදෙන්නේ කියලා. හරි. ස්පයින් টොප් එකක් මේ සෝරි ඩොජි කැන්ඩල් එක හැදෙන්න මාකට් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙන තැනක. හරි මේ තියෙන්නේ එක්සාම්පල් එකක් දාලා. තමයි මේ ඩෝජි කියන ෆැමිලි එකේ කට්ටිය හැදෙන්නේ. නේ? ග්‍රෑව්ස්ටාර් ඩොජි කියනවා, ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කියනවා. මේවා හැදුනාට පස්සේ වෙන්නේ මාකට් එක සොරි මාකට් එක රිවර්සල් වෙන එක. කියන්නේ දැනට තියෙන ට්‍රෙන්ඩ් එක අනිත් පැත්ත හරවන එක තමයි වෙන්නේ. අපි සම්පූර්ණයෙන් කැන්ඩල් එකක් දිහා බලලා ට්‍රේඩ් කරන්නේ නැහැ. නමුත් මේවා 125ක් වගේ තරමින් ඇනලයිස් එකට දාගන්න පුළුවන්. ඉස්සලා බේසික් ඇනලයිස් කරනකොට 125ක් තරමින් මේක තමන්ගේ ඇනලයිස් එකට බලන්න පුළුවන්. රයිට්? මේ ටික බලන්න. ඒ කියන්නේ බෑක් ටෙස්ට් කරලා බලන්න. chart එකක් දාගෙන පිටිපස්සට පිටස්සට ගිහිල්ලා ඉස්සලා ට්‍රෙන්ඩ් එක හොයන්න. ට්‍රෙන්ඩ් එක හැරිලා තියෙන තැන හොයාගන්න. ඒ හැරිලා තියෙන තැන්වල මොනවද හැදිලා තියෙන කැන්ඩල්ස් කියලා බලන්න. ඔය ටික ඔයාලට හිමීට කරනකොට පොඩි 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 විදිහට ඒ කියන්නේ යම් යම් දේවල් තේරෙන්න පටන් ගන්නවා. එක පාට ඇවිල්ලා මේක මේ රයිට් මෙතනින් බයි වෙනවා. මෙතනින් සෙල් වෙනවා කියලා ඔයාලට එන්ට්‍රි ගහන්න බෑ. මේ බේසික් ටික කරන්නම ඕනේ. ඒතකොට තමයි තේරෙන්න ඔයාලට. සමහරට මෙතන ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගත්තත් ඇති. නමුත් බහුතරය 90% ඉන්නේ මේ බේසික් මට්ටමේ. හරි. ওই ටික මෙන්න මේ සෙට් එක බලන්න. ඊට පස්සේ අපි මෙන්න මේ දෙක හැමර් එක සහ ඉන්වර්ටඩ් හැමර් එක. රයිට්. මේවත් ඇවිල්ලා රිවර්සල් කැන්ඩල්. හැමර් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක්. මිටියක ස්වරූපයෙන් තමයි තියෙන්නේ. සෝරි වැරදුනා. ඒකේ අපර් වික් එකක් එන්නේ නැහැ හැමර් එකට. ලෝ වික් එකක් විතරයි එන්නේ. දිග ලෝ වික් එකක් තමයි එන්නේ අපර් වික් එකක් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට එන්නේ හැමර් එකේ. ඉන්වර්ටඩ් මම මේ දෙකම එක තියලා කතා කරන්නම්. ඉන්වර්ටඩ් හැමර් එකේ එන්නේ අනේ මොකද ඉන්වර්ටඩ් හැමර් එකේ ඇවිල්ලා මෙන්න මේ විදිහට ලෝංග් අපර් වික් එකක් එනවා ලෝ වික් එකක් එන්නේ නැහැ. එතකොට මේකෙත් ස්පයින් টොප් එකට අදාළව අපි කතා කරපු දේවල් ටිකක් තියෙනවා. මේකේ පාට අදාළ කරගන්නේ නැහැ. හරි දැන් මේ නිකම් මෙතන දාලා දෙන එක්සැම්පල් දෙක බලන්න. මෙයා ඇවිල්ලා තියෙන්නේ සෙල් වෙලා තියෙන මාකට් එක. හරි. රයිට්. ඊට පස්සේ මෙයා බයි වෙලා ආපහු සෙල් වෙච්ච මාකට් එක හදලා ආයෙ බයි වෙලා තියෙනවා. මෙයත් සෙල් වෙච්ච මාකට් එකක ඉඳලා බයි එකට ගිහිල්ලා තියෙනවා. හරි. ඒ ඇවිල්ලා හැම එක. දැන් හැම එකක් හැදෙනවා කියලා කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක අඩුයි. හරි. සෙලින් ප්‍රෙෂර් එක අඩුයි. බයස්ලා ටිකෙන් ටික මේක අතට ගන්න යන්නේ. සිග්නල් එකක් තමයි මේ හැම කැන්ඩල් එකේ සහ ඉන්වර්ටඩ් හැම කැන්ඩල් එකකින්
පොඩි අදහසක් දෙන්නේ. හරි. අපිට මේ හැම එකක් හැදුණා කියලා දඩස් කළ බයි කරන්න සෙල් කරන්න එහෙම බෑ. අපි මේකේ බලනවා. මේකෙත් අපි බලනවා මෙයාලා ඉන්නේ මේ සපෝට් එකක් තියෙන තැනකද රෙසිස්ටන්ට් එකක් තියෙන තැනකද අන්න ඒවා බලනවා. හරි. ඒ බලලා අපිට අපි ඇනලයිස් කරන අනිත් දේවල් එක ගලපගෙන අපිට පුළුවන් ඩිසිෂන් එකක් ගන්න. ඔයාලට අදහසක් ගැනීම පිණිස මේ කැන්ඩල්ස් වලින් මොකද වෙන්නේ කියලා මේ හැම සහ ඉන්වර්ටඩ් හැම හැදලා තියෙන තැනුත් බලන්න. ගොඩාක් වෙලාවට මේ වගේ පස්සේ මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම හැම එකක් හැදුනට පස්සේ 100%ක් රිවර්ස් වෙනවා කියන එක කියන්නේ නැහැ. එහෙම කොහෙවත් 100%ක් මේක හරියනවා කියලා ස්ට්‍රැටජි නෑ මේක ඇතුලේ. ඒ ඔක්කොම මිනිස්සු හදපුවානේ තියෙන්නේ. හරි. එතකොට ඒ ඔක්කොම හදලා තියෙන්නේ මේ පරණ වෙච්ච සංසිද්ධි ගලපලා. මොකද ඉස්සරහට වෙන්න තියෙනව ගලපලා හදන්නේ නැහැනේ කවුරු. පරණ වෙච්ච ඒවා බලලා මෙහෙම වුණාම මෙහෙම වෙලා තියෙනවා. එහෙනම් ආපහු සැරයක් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා තමයි හදලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික බලන්න. right. මේ තියෙන එක්සාම්පල් දැන්. හරි තව අපි තුනක් විතර කරමු අදට. එතකොට මේ හැංගින් මෑන් කියලා තව එකක් තියෙනවා. හරි. හැඟින් මෑන් කියන කැන්ඩල් එක හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඒකත් අර නිකන් හැම එකක් වගේ තමයි. හැබැයි එයාගේ මෙන්න මේ වික් එක කොටයි. හැම එක හැදෙනකොට ටිකක් දිග වික් එකක් හැදෙනවා. කොයි කොටුවක් කියන්නේ. right අපි මෙහෙම ගමුකෝ. සාමාන්‍යයෙන් අපි පොතේ හැටියට කියන්නේ බොඩි එක වගේ තුන්ගුණයකට වැඩියෙන් මේ හැම කැන්ඩල් එකේ හෝ ඉන්වර්ටඩ් හැම එකේ වික් එක තියෙනවා. හැබැයි හැඟින් මෑන්ගේ බොඩි එකට සාපේක්ෂව එහා සමානව හෝ ඊට අඩුවෙන් කුඩා වික් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට මෙයා හැදුනහම මොකද වෙන්නේ? මෙයා හැදෙනවා මෙයා හැදලා වෙන්නේ රිවර්සල් එකක් තමයි. මාකට් එක රිවර්ස් වෙයි. අන්න එහෙම. රිවර්ස් වෙයි කියන සිග්නල් එක දෙන්නේ. ඒ කියන්නේ සෙල් කැන්ඩල් එකක් මේ හැඟින් මෑන් කියන්නේ. මෙයා ගොඩක් වෙලාවට හැදෙන්නේ රෙසිස්ටන්ස් වල. දැන් අපි සපෝට් රෙසිස්ටන්ට් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. එතකොට නැත්තම් සපෝට් රෙසිස්ටන්ට් එක කියන එක තේරෙන්නේ නැහැ. හරි. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ දැනට. කැන්ඩල් වල තව ගොඩාක් ඒවා තියෙනවා කරන්න. හරි. තව ගොඩක් ඒවා තියෙනවා. අපි මෙන්න මේ පිච් එක කතා කරමු. මෙතන තියෙනවා සපෝට් කියලා එකක්, මෙතන තියෙනවා රෙසිස්ටන්ස් කියලා එකක්. හරි. මම ඒක වෙනම ඇඳලා කතා කරා. සපෝට් කියන වචනේ නිකන් අපි දන්නවා මේ උදව්වක් කියලා. රෙසිස්ටන්ට් කියන්නේ මොකක්ද? නිකන් ප්‍රතිරෝධයක් වගේ එකක් නේ. එතකොට දැන් මාකට් එක කොහොමද යන්නේ? මේක ඇවිල්ලා බුල්ස් ලගේ සහ බෙයාස් ලගේ යුද්ධයක් කියලා හිතන්නකෝ මී හරකුයි වලස්සුයි ගහ ගන්න. හරි. ඒතර මාකට් එක ඔන්න ඔහොම තමයි යන්නේ. හරි සප්ලයි ඩිමාන්ඩ් කියන්නේත් මේකටම තමයි. ඒතර සමහරව ට්‍රේඩ් කරන්නේ සප්ලයි ඩිමාන්ඩ් එකකින් විතරයි. එහෙමත් පුළුවන්. හරි. ඉතින් මෙතන අපි නිකන් ගත්තොත් මේක ඇවිල්ලා වලස්සොන්ගේ බලකොටුව මේක සෝරි මේක ඇවිල්ලා මේ
මී හරක්ගේ බලකොටු මේක වලස්සුන්ගේ බලකොටු. එහෙම. හරි. එතකොට මොකද කරන්නේ? වලස්සු ටික මේ මී හරක් ටික මෙහෙලා මේ ගහගෙන උඩට යනවා. හරි. මෙහෙ ඉඳන් දැන් ඕම ගහගෙන යුද්ධේ පටන් ගන්න ගහන යනවා. මෙන්න මේ ලෙවල් එකට එනවා. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන ලොකු බලකොටුවක් තියෙනවා වලස්සුන්. වලස්සු මොකද කරන්නේ? ආවරෙන් දෙන්නම් කියලා මෙතන ඉඳන් දෙනවා කුඩි ටික. මීහරක්ට. හරි. මීහරක්ට කුඩි ටික දුන්නාම මොකද වෙන්නේ? තියෙන මල්ටි බැරල් අරවා මේ ඔක්කොගෙම ගහපුවම ගුට්ටි කාගෙන අඬාගෙන ඇටීගෙන එනවා. දැන් මැරිලා මැරිච්ච උස්සගෙන ඔක්කොම කරගෙන එනවා. අන්තිමේට කොහෙද දෙන්නේ? තමන්ගේ කඳවුරට තමයි එන්නේ. යුද්ධයක් කියන්නේ එහෙමනේ. මේ කඳවුරට ආවට පස්සේ මොකද කරන්නේ? මෙතනින් ඉතින් බෙහෙත් ටික දාලා පව් මේ ටීම් එකක් ආය අලුතෙන් හදලා කණ්ඩ බොන්ටි දීලා ආය යවනවා. ආය ගිහින් මේ බලවලට ගහන්න කියලා. හරි. ආයෙ ඉතින් ගියාම ආයෙත් ගිහිල්ලා මොකද වෙන්නේ? ආයෙ ගුටි කාලා ආයෙ. හරි. නිකන් මම එක්සාම්පල් එකක් කිව්වේ. මෙන්න මේ සප්ලයි ඩිමාන්ඩ් එහෙම නැත්නම් සපෝට් රෙසිස්ටන්ට් කියන්නේ මේකෙන් වෙන්නේ වැඩ දෙකයි. හරි. සපෝට් එකකින් සහ රෙසිස්ටන්ට් එකකින් වෙන්නේ වැඩ දෙකයි. සපෝට් එකකින් වෙන්නේ පළවෙනිම කාර්යය තමා මෙහෙම දැන් කඩාගෙන වැටෙනවනේ මාකට් එක. මේ කඩාගෙන වැටෙන මාකට් එක යම් තැනකින් නවත්ත ගන්න. හරි? නම් තැනකින් නවත්ත ගන්න. මෙතනින් එහාට වැටෙන්න දෙන්නේ නැහැ. මෙතනින් එහා කොහම හරි අල්ලන් ඉන්නවා ගේම. හරි? ඒකල මොකද කරන්නේ? හිමින් ප්‍රයිස් එක අප් කරන එක තමයි මේ සපෝට් ලෙවල් එකකින් කරන්නේ. හරි? ඒ වගේම තමයි රෙසිස්ටන්ට් එක. රෙසිස්ටන්ට් එකකින් කරන්නේ යම් තැනකින් එහාට මාකට් එකට ප්‍රයිස් එක අප් වෙන්න දෙන්නෙම නැහැ. මෙතෙන්ට ආවොත් පල්ලෙහාට යනවා. මෙතෙන්ට ආවොත් පල්ලෙහාට යනවා. මෙතෙන්ට ආවොත් පල්ලෙහාට යනවා. හරි? එයා කරන්නේ යම් කිසි තැනකින් එහාට අප් වෙන්න දෙන්නේ නැතුව ඉස්සලාම නවත්තලා අල්ලන් ඉන්නවා. try කරනවා මෙතන. ඕවගේ ස්ථානවල ස්පයින් ටොප් හැදෙනවා, ඩෝජි හැදෙනවා. ඇයි? එතන මරා ගන්නවා. බයස්ලා බයි කරනවා, සෙලර්ස්ලා සෙල් කරනවා. බයස්ලා බයි කරනවා, සෙලර්ස්ලා සෙල් කරනවා. දැන් මේක ඔක්කොම බයි සෙල්නේ යන්නේ. සපෝට් කියලා කියන්නේ මොනොන්ද? බයි ඕඩර්ස්. රෙසිස්ටන්ට් කියලා කියන්නේ සෙල් ඕඩර්ස්. එච්චරයි. දැන් ඕක එකපාරට බයි ඕඩර්ස් සෙල් ඕඩර්ස් කියන තේරෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ තැන්වල හැදෙනවා මේ කැන්ඩල් අපි ඔය කතා කරපු කැන්ඩල්. මේවා තමයි සපෝට් රෙසිස්ටන්ට්. අපිට ඒතර හොයාගන්න පුළුවන් කොහොමද? බෑක් ටෙස්ට් කරලා. පස්සට ගියාට පස්සේ අපිට පේන මේ මෙන්න මේ ලෙවල් එකෙන් කලින් 3-4 පාරක් රිජෙක්ට් වෙලා තියෙනවා. හරි. දැන් මෙතන මාකට ඇවිල්ලා තියෙනවා. මේ ලෙවල් වලින් තමයි කලිමුත් අප් වෙලා. එතන එහාට වැඩිලා නැහැ. එහෙනම් මේක සපෝට් සෝන් එකක්. හරි. මේක රෙසිස්ටන්ස් සෝන් එක. අන්න ඒ විදිහට අපි අඳුරගන්න. ඊට පස්සේ මාක් කරලා තියාගන්න රයිට්. මේ එනවා ට්‍රේඩ් එකක් දැන් පල්ලෙහෙන් එනවා. මෙතන එහෙනම් අපි මොකද කරන්නේ? එහෙනම් මෙතනින් අනිවාර්යෙන් සෙල් වෙයි කියලා මෙහෙම බයි කරන්නේ නැහැ පටස් දාලා. මෙතෙන් ආවට පස්සේ සෙල් වෙන්නේ. එහෙම කරන්නේ නැහැ. හරි? මේක මෙතෙන්ට එනකන් අපි නිකන් මොනවද පෙන්ඩිං. මෙතනිමුත් සෙල් වෙන්න පුළුවන්. මෙතෙන්ට ආපු ගමන් දොඩුස් කරලා සෙල් එකක් දානවා. එහෙම දාන්නේ නැහැ. දැන් මේ සප්ලයි ඩිමාන්ඩ් කියලා කියන්නේ තවත් 125ක විතර පොඩි මේ කන්ෆර්මේෂන් එක. කැන්ඩල් ස්ටික් එකක් මේකේ හැදෙනවා කියන්නේ තව 125ක විතර කන්ෆර්මේෂන් එක. හරි. අපි ඒ ඇනලයිස් ක්‍රම එකින් එක ඇප්ලයි කරලා තමයි අපි ට්‍රේඩ් එක හිතන රයිට්. මේක 100ට අපිට 100ක් කියලා හිතන්න බෑ කවදාවත්. මොකද රයිට් මේකට අනුව දැන් අපි කරුණු කාරණා කීපයක් බැලුවා. සපෝට් රෙසිස්ටන්ට් බලලා තියෙනවා. chart pattern හරි මොන හරි මොගුලක් බලලා තියෙනවා. order blocks බලලා තියෙනවා. අපි හිතමුකෝ එහෙම. රයිට් මේක හරි. මේ ස්ට්‍රැටජි එක හරියන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එක්ක ප්‍රොෆිට් වෙනවා එක්ක ලොස් වෙනවා. ඔච්චරයි. ඒක කලින් දැනගෙන තමයි අපි ට්‍රේඩ් කරන්න එන්න ඕනේ. තමන්ට නැති වුණාට ඒක දරා ගන්න පුළුවන් ගණන් වලින් ට්‍රේඩ් කරාම හරි. මම ඉස්සලා කිව්ව 1 to 1 1 to 2 රේෂියෝ එකක් තියාගත්තාම ඇති කියලා. හරි. අපි account එකේ තියෙනවා ඩොලර් 100ක්.
අපි දවසට එක ට්‍රේඩ් එකයි දාන්න කියලා හිතමුකෝ. අර අපි කතා කරගත්ත විදිහට. අපි මාජින් එක දානවා ඩොලර් 5ක්. ඒ කියන්නේ අපි ලොස් වුණොත් කමක් නැහැ කියලා හිතන ඩොලර් 5ක් ආවොත් 10ක් ගියොත් 5ක්. පළවෙනි ට්‍රේඩ් එකම ලොස් වෙනවා 5ක් ගියා. රයිට් ඊන වහලා දැම්ම නිකන් හිටියා. ඒව තමයි. නැත්තම් 5ක් ගියා නේ හිටපන් දෙන්නම් කොහමද ඔය 5 හොයලාමයි නිදාගන්නේ කියලා ගියාම කෙලවිල යනවා. හරි. එහෙම කරන්න බෑ රිවෙන්ජ් ට්‍රේඩින් කරන්න බෑ. හෙට අපි බලනවා අපෝ සෙටප් එක ගාලා. රයිට් හෙට ගාලා 5ක් දාන. හෙට 5ක් දානවා. රයිට් ආයෙක ප්‍රොෆිට් 10යි. දැන් ප්‍රොෆිට්ද? නෑ දැන් BE බ්‍රේක් ඉවන් වෙලා තියෙන්නේ. ඇයි? දැන් ඊයේ පහ ලොසුන්. එතකොට දැන් ෂේප්. ඊට පස්සේ අනිත් දත් දානවා. නැත්නම් මං කියන්නේ දවසට එකක් දාලා නිකන් ඉන්න කියලා නෙමෙයි. දෙකක් තුනක් හරි 10ක 20ක් හරි දැම්මට කමක් නැහැ මේ සෙටප් එක ඕකේ න. එහෙම තමයි කරන්නේ. හරි. එතකොට මේ ඔන්න ඔය කරුණු කාරණා කීපය මේ මාකට් එකේ චුට්ටක් බලන්න. මේකේ මේ ඉරි බෝල කොටු ඕන එකක් අදින්න පුළුවන් ටූල්ස් තියෙනවා. රයිට්. ඒවා පාවිච්චි කරලා ඒක ඩිලීට් කළා. රයිට්. හරි. මේ වගේ chart එකක් දාගන්න බලන්න පස්සට පොඩ්ඩක් ගිහින් බලන්න. හරි. මොකද වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. BTC බලන්න. 4 hour 15 minute. right. මේ වගේ මොනවද හැදලා තියෙන කැන්ඩල්. right. මේ වෙනස් වෙලා තියෙනවද මේ? මේ ස්පයින් টොප් එකක් හැදලා තියෙනවා. මේ සෙල් වෙලා තියෙනවා. මේ හැම එකක් හැදලා තියෙනවා මේ. පේනවා. මේ මෙතන සුපිරි හැම එකක් හැදලා තියෙනවා මේ. බයි වෙලා තියෙනවා. ස්පයින් টොප් එකක් තියෙනවා. අහන් ඒ විදිහට මේක පොඩ්ඩක් හොයන්න. සපෝට් රෙසිස්ටන්ට් ටිකක් හොයන්න. right. ඔය ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. ඒ ගමන් පරණ වීඩියෝස් ටික බලන්න. තව පරණම කරපු ඒවා ටික ඕනනම් මම ප්ලේලිස්ට් එකේ ලින්ක් එක දාලා තියෙන්නම් කාට හරි ඕනනම් බලන්න. ඒ වගේ තව කාරණා කතා කරලා දෙන්න නැත්නම් ඉස්සරහට කොමත් ඒ ටික හිමීට කතා කරනවා. right. ඔය ටික පොඩ්ඩක් බලලා පොඩි හෝම්වර්ක් පාරක් දාලා මේ එන්න. ඒ අතරතුර ඔයාලා account ටික හදලා verify කරගන්න. copy trading පටන් ගන්නව නම් ඔයාලට පුළුවන් ඩොලර් 50ක් ඔයාගේ account එකට දාගන්න. ඒකල්ලා මේ copy කරා. එතකොට සතියේ වැඩෙන ට්‍රේඩ් 2යි 3යි 4යි 5යි හරි කීයෙන් හරි ඔයාලට පොඩි ප්‍රොෆිට් එයි. හරි. ඒ ටික ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් හිමීට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපි අඟහරුවාදා වගේ පටන් ගන්නවා කොපි ට්‍රේඩින් එකේ ට්‍රේඩ් දාන්න. දැන් මම හිතන කට්ටිය කොපි කරගෙන යන ගමන් ඇත්තේ. මම මේ ෂෙයා කරන්න. පරණ වීඩියෝස් ටික ඔක්කොම ෂෙයා කරන්න. ඒ ටිකත් එමෙට බලන්න. හරි. ඔයාගේ ඩිපොසිට් එක දාමු. හෙට දාමු. හරි. මේකෙත් රෙකෝඩ් එක මම දාන්නම්. දාලා ගෲප් එකට දාන්නම්. ඒ ටික බලලා වැඩ ටික කරගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගෲප් එකේ දාන්න. අපි හිමින් යම් වැඩේ කරගමු. හරි. අදට එහෙනම් මම එන්ඩ් කරනවා. රීක්‍රිව් එකනේ. ඕම ඉන්න මං එදා කිව්වා ඒක ඇඩ් කරන විදිහ මෙතනින් කියලා දෙන්නම් ඕම. රීක්‍රිව් ඉන්ඩිකේටර් එක ඇවිල්ලා ට්‍රෙන්ඩ් එක බලන්නනේ. මෙතන තියෙනවා මේ ඉන්ඩිකේටර්ස් කියලා එකක්. මේ ඉන්ඩිකේටර්ස් එකට ගිහිල්ලා මේ උඩම තියෙනවා. මෙතන රීක්‍රිව් කියලා ටයිප් කරන්න. මේ තියෙන්නේ මෙතන උඩ. මෙන්න මේක. HHHL LH යන එක. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට වැටෙනවා. එතකොට ඔයාලට මේ යන ට්‍රෙන්ඩ් එක මොකක්ද? ට්‍රෙන්ඩ් එක කොතනින්ද කැරකුණේ? ඒ ටික ඔක්කොම හොයාගන්න පුළුවන් ලේසියෙන්. චූටි දෙයක් තියෙන. රීක්‍රිව්. ඉන්ඩිකේටර් අයින් කරන්න ඕන නම් මෙතනින් තියෙනවා මෙන්න මේක බැලුවා පොඩි ඉදලා ගෑල්ලා. ඊට පස්සේ මේක මෙතනින් ඩීට් කරනවා. හරි. රීක්‍රිව් එක.
ඔන්ලයින් බෑන්ක්. ඔන්ලයින් බෑන්ක්. ඔන්ලයින් බෑන්කින් වලින් පුළුවන් මොනවද මේ ලෝකල් ඩිපෝසිට් එකකින් ඩිපෝසිට් කරගත්තා නම් ලේසි ඔයාලට. මම ඒකෙත් වීඩියෝ එකක් දාලා ඇත්තේ. ඕන මම ආයෙ ෆෝවර්ඩ් කරන්න. I trust එකට මෙසේජ් එකක් දාලා නම්බරෙත් එක්ක මම දාන්නම්. මේ හරි. හරි නේද? ඕකේ. මේ මම එහෙනම් එන්ඩ් කරනවා. රෙකෝඩ් එක දාන්නම්. ඔයාලා ටික කරගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගෲප් වල දාන්න ඔක්කොම chat ඕපන් කරලා තියෙන්නේ. හරි. දැන් good night හැමෝටම ජය වේවා.